යාළුවනේ ලයිව් විත් සනු YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මමයි සනු බබයි ලංකාවේ අපි තුන්දෙනා යන්න හදන්නේ. අපේම යාළුවෙකුගේ ගෙදර. ඉතින් ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්න. අද ඉතින් නිතරම යන්න වෙන්නේ නැහැ. ඒ නිසා එහෙ දුවයි පුතයිත් බලන්නත් ඕනි. මේ අද ඉතින් එහෙ යනවා. අපේ සනු බබත් හරියම කැමති එහෙ යන්න. ඒ නිසා ඉතින් අපි යන්න හැදුවේ. දැන් මේ ට්‍රෑම්ප් එකේ ටිකට්ස් ගන්න ඕනේ මෙතනින්. ටිකට්ස් කවුන්ටර්ස් වලින් අපි තනිව තමයි ගන්න ඕනේ. ටිකට්ස් අරගෙන ට්‍රෑම්ප් එකේ තමයි බෝල්ටන් වලට යන්න හදන්නේ. අපිට යන්න තියෙන්නේ මේ ලින්ක් ගේට් වල. අපි ඉන්නේ මේ අට්‍රැක්ෂන් වල. සෝන් නම්බර් 4 වල අපි ඉන්නේ 4 3 2 1. ඒ කියන්නේ අපි සෝන් 4ක් පහු කරනවා. තියෙන ටිකට් ටික මෙතන සඳහන් වෙලා තියෙනවා. අපි දෙන්නටමනේ ගත්තේ 9:20ක් හෝටල් එක සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ 4:60ක්. පවුම් 4යි පෙනිස් 60ක් අපිට යනවා මේ ගමන යන්න. right. අපිට පිකටට යන්න තියෙන්නේ මෙන්න මේ ට්‍රෑම්ප් එකේ. අපි දැන් මේ ට්‍රෑම්ප් එකට යන්න හදන්නේ. සනුයි තාත්තා රෙඩි වෙලා ඉන්නේ. අපි මේ දැන් ට්‍රෑම්ප් එකට යන ගමන් ට්‍රෑම්ප් එකේ අපි මෙතනින් ඉඳ ගන්න හදන්නේ. කවවත් මෙතන තියාගන්න පුළුවන්.
මේ තියෙන්නේ නැෂනල් රේල්වේ එක. ළඟමයි. ටිකක් වටිනවා. දැන් අපි මේ ඩීන්ස් ගේට් වල ඉන්නේ. ඩීන්ස් ගේට් රේල්වේ ස්ටේෂන් එකෙන් බහලා අපි මාරු වෙන්න ඕන රේල්වේ ස්ටේෂන් එකට. අපේ හරි කෝච්චි එක තමයි යන්න තියෙන්නේ අපිට ඊළඟට. එතෙන්ට යන්න මෙතනින් එහා පැත්තට යන්න. ඒ පේන බිල්ඩින් මෙන්න මේ පාලම උඩට යන්න තියෙන්නේ. ඒක තමයි දැන් මේ යන්න හදන්නේ. මේ ට්‍රෑම් ස්ටේෂන් එක. ඒක තියෙන්නේ රේල්වේ ස්ටේෂන් එක. අපි එතන තමයි මාරු වෙන්න තියෙන්නේ. තාක්ෂණයක් කරන ඇත්තටම මේව නිර්මාණය කරලා තියෙනවා. තවත් ටිකක් වෙනනම් අම්මා
ඉතින් යාළුවනේ අපි මේ යන ට්‍රේන් එකේ තමයි යන්න හදන්නේ. ඒකේ ට්‍රේන් එකට තමයි ටිකට්ස් මේ ගත්තේ. ඉතින් අපිට ඊට ඉස්සරහට ඉතින් ට්‍රේන් එකෙන් බැහැලා අපි අතන යාළුවගේ ගෙදරට යන්නේ. ඊට ඉස්සරහට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. Life with Sanu YouTube channel එකට subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම ඔයාලට මේ සඳහා දක්වන්න පුළුවන් අඩුපාඩු වුණා නම් එහෙම තියෙනම් comment කරන්න. මේ channel එක පටන් ගන්න සතියක් වගේ කාලයක් වෙන්නේ ඉතින් ඇත්තටම මම YouTube channel එකට අලුත්. ඉතින් ඒ නිසා මේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා support එකක් දෙන්න. ඒ වගේම ඔයාලට මොන හරි විශේෂ videos කරන්න අවශ්‍ය නම් ඔයාලා comments දෙන්න. අපි නැවතත් අලුත්ම වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙමු. හැමෝටම සුබ දවසක්.